අහලා නැද්ද අපේ සාරිපුත්තයන් වහන්සේ කාටවත් බැඳිලා නැහැ කියලා හසරේ. ඒ කියන්නේ අතහැර ගන්න බැරි යාළුකම් නැහැ සාරිපුත්තයන් වහන්සේට. ඕන වෙලාවක ඕන එක්කෙනෙක් අත්හරින්න පුළුවන්. අද අම්මා ගෙදරින් ගියාට පස්සේ යනකල් දුවට කෝල් කර කර යන්නේ දුව හොඳින් ඉන්නවද ඉන්නවද? බැඳීම එච්චර. මහත්යට බැඳීම එච්චර. නෝනට බැඳීම එච්චර. ඉන්දියාවේ යන අම්මලා පැයෙන් පැයට ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කෝල් ගන්නවා. එච්චර බැඳීම. අහලා නැද්ද අපේ සාරිපුත්තයන් වහන්සේ සසරේම කාටවත් බැඳුන්නේ නැති වග. මක්නිසාදයත් අතීතේ වෙච්ච දෙයක්. අතීතේ සාරිපුත්තයන් වහන්සේ ඉපදිලා හිටියා කිසවච්ච කියලා රජ කෙනෙක් වෙලා. ඒ රජතුමාට දරුවන් නැතුව බොහෝ කාලයකට පස්සේ දරුවෙක් ඉපදුනා. මහ බිසවට. නීමිත්ත පාටකෝ කිව්වා මේ දරුවා යම් දවසක නැති වෙන්නේ වතුර නැතුව කියලා. රාජ්‍යරු ඒෂණෙහි මේ මොහොතේම මුළු රාජ්‍ය පුරා හන්දියක් ගානේ පෙම්පොකුණු කෙරෙව්වා. මාලිගාව වටේ රාජ පුරුෂයන්ට අමතරව පෙන් කල තියාගෙන පුරුෂයෝ යෙදෙව්වා. කුමාරයා යන පෙරහැරේ පෙන් කල 150ක් පිටුපස්සෙන් අරගෙන ගියා. කවදාවත් තනියෙන් කුමාරයා යවුවේ නැහැ. එච්චර ආදරෙයි. එච්චර ආදරෙයි. බැඳීම අපේ ස්වාමීන් වහන්සේලාගෙත් ඉන්නවා. අර දරුවා ඉල්ලන දේ නිසා මහානකමට කැමැත්ත දීලා ඒත් පුතා හිටපු කාමරේට එබිකම් කර කර බලන අම්මලා ඉන්නවා. පුතා ඇඳපු ෂර්ට් එක බදාගෙන අඬන අම්මලා ඉන්නවා. එච්චර බැඳීම. බැඳීම. ඉතින් ඒ නිසා මොකද උනේ ඊට පස්සේ මේ දවසක් රජුරවන්ට යන්න බැරුණා රාජකාරියක් හේදුනා. රාජකුමාරයා පෙරහැරේ යනවා. වතුර කල ටික පිටිපස්සෙන් අරන් එනවා. ඊළඟට මේ පොඩි දුරෙන් දුරට පැම්පකුණු තියෙනවා. මිනිස්සු ඔක්කොම බලාගෙන ඉන්න උඩ රාජකුමාරයා ඇතා පිට වඩින හැටි. මාවතට වැඩියා පසී බුදුරජාණන් වහන්සේ නම. ඔක්කිත චක්කු පසේ බුදුරජාණන් වහන්සේලා බිමට යොමු කරපු ඇස් ඇති අය. බලන්නේ රාජකුමාරයාට තරහ ගියා. මේ ඔක්කොම බලද්දි මෙයා මං ගැන බලන්නේ නෑනේ. ඇතා පිටින් බැහැලා ළඟට ගියා. පාත්‍රය අරන් පොලේ ගැහුවා. පසේ බුදුරජාණන් වහන්සේ මූණ දිහා බැලුවා. ඇයි හැව උඹ මොනවා කරන්නද දෙවුවා මට? මං කිසවච්ච රජුරන්ගේ පුතා කිව්වා. පසේ බුදුරජාණන් වහන්සේ නිහඬ වෙලා වැඩියා. කුමාරයාට පසේ බුදුරජාණන් වහන්සේ නොපෙනුනේ යම් තැනකද පිපාසයක් හටගත්තා. වතුර කියලා කෑ ගැහුවා. පැම්පොකුණු මුළු රාජ්‍යෙම පැම්පොකුණු හිඳුණා. අර කලවල හිඳුණා. පාපේට පැන් නැතුව මැරුණා. පණිවිඩයව රජුරවන්ට පුතා වතුර නැතුව මැරුණා කියලා. පපුව පිච්චුණා. පුරණ ලද පාරමී ධර්ම තියෙන නිසා හදවත පිපිරුවේ නැහැ. ඒ ශනේම හිතට ආවේ පුතාට තිබ්බ බැඳීම නිසායි. උපනෝපන් ජීවිතේ මන්නම් කෙනෙකුට බැඳෙන්න එපා කියලා දෙඩිවම හිතුවා. එදා ඉඳලා නිවන් දකින මොහොත දක්වාම කිසි කෙනෙකුට බැඳුන්නේ නැහැ. ඔබ අහලා නැද්ද සාරිපුත්තයන් වහන්සේට තරහ යන්නේ නැහැ කියලා? සසරෙම තරහ යන්නේ නැහැ. මාග්නිසාදයත් අතීතයේ ජීවිතයක සාරිපුත්තයන් වහන්සේ සර්පෙක් ණයෙක්. මේ ණයා තුඹසට යනකොට ඒ ගමේ මිනිස්සු ඔක්කොම ශ්‍රේෂ්ඨ කොට සලකන්නේ ලස්සන මොල්ලියක් තියෙන උස වෘෂභයකට. ඒ නාගයා තුඹසට රිංගන්න හදනකොට අර උසඹයා කකුල උඩ දානකොට වලිගි පෑගුණා. ඒ ආපු තරහට හැරුණා දෂ්ට කළා. ඒ උසඹයා එතනම මැරුණා. සර්පයා තුඹසට රිංගුවා. මිනිස්සු අඬා වැළපි ඔහුගේ දේහය ආදාහනය කළා.
අර සර්පයා වෙනත් සිදුරකින් එළියට ඇවිල්ලා බලාගෙන කල්පනා කරනවා. මේ සර්පෙක් විදිහට කල්පනා කරනවා. අහෝ මෙච්චර මිනිස්සු පුදපු උතුම් කෙනෙක් නැති උනේ මන් නිසා, මගේ හිතට ආපු තරහ නිසා. උපනෝපන් ජීවිතේ තරහ නම් එපා කියලා හිතන්නේ සර්පෙක් වෙලා. එතන ඉඳලා එදා ඉඳලා නිවන් දකින මොහොත දක්වා තරහ එන්නේ. සංසාරේ එහෙම තරහ වෙන්නේ නැත්තම් සාරිපුත්තයන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා පිණ්ඩපාතේ වඩිනකොට පිටට ගහනකොට කොහොම තරහ යන්නද? තරහ නිසා උතුම් පුජ්‍යලයන්ට වචන පිටවිච්ච අය ඕන තරම් ඇති. ආදරෙන් Tamanට කන්න බොන්න ගෙනත් දෙන, ආදරෙන් සෙනෙහසෙන් ඉන්න ස්වාමියාට තරහ නිසා තුච්ච විදියට බැනපු ස්ත්‍රී හෝ ඇති. මේ කටට අම්මලා කොච්චර බත් කවලා තියෙනවද? බත් කටවල් කීයක් කවලා තියෙනවද? මව කුසෙන් එළියට එනකොට ජරාවෙන් ගැවසුන. ඇයි බඩවැලත් එක්කයි දරුවා සම්බන්ධ වෙලා හිටියේ? ඔය උගුර ඉස්සල්ලාම තෙත් කළේ අම්මගේ කිරි ටිකෙන්. මේ කටට පණ දුන්නේ අම්මගේ කිරි ටිකෙන්. මේ ඇඟ හැදුවේ අම්මා ගොලි කර කර කවපු මේ බත් ටිකෙන්. ඒ කටින් අම්මලාට බයිනවනේ. මේවා තිත්ත වෙන්නේ කවද්ද? එපා වෙන්නේ කවද්ද? යම් දවසක සත්පුරුෂයෙකුට වැරද්දකට යොමු වෙලා ඉඳලා වුණත් වෙන්න පුළුවන්. එපා වුණොත් ඒ එපා වීම සසරට උපකාරයි, කෙලෙස් නසන්න. හැබැයි එපා කර මේ කිසිම තැනක බාහිර නෙවෙයි එපා කරගත්තේ, ක්ලේශේ. ක්ලේශයටමයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට ප්‍රශ්න එනකොට එපා වෙන්නේ බාහිර කෙනා. ඇතුළ නෙවෙයි. ප්‍රශ්න ඉදිරියේ ඇතුළ එපා කරගන්න. විවාහ ජීවිතයකින් බැට කාලා ඉන්න කෙනා මිනිහා එපා කරගන්නවා මිසක් ඇතුලේ රාගය එපා කරගන්නේ නැහැ. තව මිනිහෙක් එක්ක යනවා. ක්ලේශය එපා කරගන්නේ නැහැ. ඔවුන් කවදානම් නිවනක් ලබන්නද? ප්‍රශ්න වලට මූණ දිදී නමුත් ක්ලේශය එපා වෙන අය සංසාරෙන් නිදහස් වෙයි. ඉතා ඉක්මනින්. සාරිපුත්තයන් වහන්සේ තරහ ගත්තේ නැහැ. ඇයි දවසක් අර සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක චාරිකාවේ වඩින භික්ෂුවක් ඉඳලා දොරකඩ හිටියා. බුදුරජාණන් වහන්සේට වැඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේ එතන ඉන්න ස්වාමීන් වහන්සේලා ටිකක් ගෙන්නගෙන චාරිකාවේ වැඩි අරහාඳුර කතා කරගත්තේ නැහැ. ඉතින් ඔහොම දැන් කරබාගෙන ඉන්නවා. යනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිවුරේ කොනක් අර ස්වාමීන් වහන්සේගේ ඇඟේ වැදුණා. ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේ දැනගෙන හිටියේ නෑ. ඇවිල්ලා කිව්වනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ මගේ ඇඟේ හැප්පිලා ගියා. මං 99න් බේරුණේ. කොයිදින් කිසි සමාවක් ගන්න නැතුව ඔන්න ගස්සගෙන ගියා කිව්වා. බුදුරජාණන් වහන්සේ ආය කතා කළා. මුගලන් මහරහතන් වහන්සේට ඇහිලා ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක දොරවල් වලට තට්ටු කරගෙන යනවා මුළු සවැත් නුවරම. එන්න ආයස්මතුනි අද නම් සාරිපුත්තයන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරනවා කියලා. ඒ වෙලාවේ තමයි කිව්වේ මගේ හිත ගලක් වගේ. මේ පෘථුවිය වගේ. මේ පොළොවට හොඳ නරක මොනවද දැන් මං කම්පා වෙනවද? කම්පා වෙන්නේ නැහැ. මගේ හිත වතුරක් වගේ. හිත ගින්නක් වගේ. ගින්නට ඕන දෙයක් දැම්මත් කම්පා වෙන්නේ නැහැ. සුළඟක් වගේ. අං කැඩිච්ච ගොනෙක් පාරේ අයිනකින් යන්න වගේ. ස්වාමිනී මම පාර අයිනේ යන්නේ මිනිස්සුන්ට අනින්න යන්නේ නැහැ මම. ඊළඟට රොඩි කොල්ලෙක් රොඩි කෙල්ලෙක් ගහපු දෙන් බැනපු දෙන් කියලා පාරේ යන්න වගේ. මං ඕන එකක් කරපු දෙන් කියලා යන්නේ පාරේ. මේ ඇඟ තවත් කෙනෙක්ගේ හප්පගෙන යනවා තියා මේ ඇඟ කුණු කලයක් වගේ මං දකින්නේ කිව්වා. අර හාමුදුරු ගිනිගත්ත සමාව ගත්තා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉවසීම බලන්නනේ ගැහුවේ පිටට ඇවිල්ලා ගැහුවේ. ඉපදුන නිසා කියලා හිතුණා. ඇයි බමුණෙක් ඇවිල්ලා අහනවා මොකද්ද දුක? මොකද්ද දුකේ නැතිවීම? ඉපදීම දුකයි,
ඉපදීම නැතිවීම දුක් නැතිවීම කියලා. ඇයි ඉපදුන නිසා තමයි කියනවා මැසි මදුරුව කන්නේ. අභූත චෝදනා එන්නේ. ඉපදුන නිසා තමයි අනිත් අයගේ පහර ඇඟට වදින්නේ. ඉපදුන නිසා තමයි කාර්කස වචන තියෙන්නේ. ඉපදුන නිසා තමයි තමන් කියන දේ අනිත් අය අහන්නේ නැත්තේ. ওই දුක් කන්දරාව ඔක්කොම ඉපදුන නිසා. ඒතර සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ පිටට වදිනකොට ඕවනේ මතක් වෙන්නේ. උන්වහන්සේ අකම්පිතයි. මේසා තේජමාන සාරිපුත්ත මහ රහතන් වහන්සේත් භාවනා කර කර ඉන්නකොට යකෙක් ගැහුවානේ. අපි ගැන ඉස්සර කෙස් අඟල් 2ක් විතර වැවෙනවා. නිතර කඩ කැටි හොයාගන්න නැහැ. කපන්න විදියක් නැහැ. ඒතර මාසයකට දෙකකට සැරයක් විතර කෙස් චුට්ටක් වැවිලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ කිසේ කෙස් තිබුණා. ඊට පස්සේ ඒ කෙස් ටික බාලා එතකොට සම්පූර්ණයෙන්ම හිස මතු වෙලා කෙස් නැහැ. ගලක් උඩ රාත්‍රියේ භාවනා කරනකොට හඳේ එළියෙන් සිරස දිලිසෙනවා. යක්කු දෙන්නේ කුඩ ගියා. එක යකෙක් කියනවා මට නම් අරයාගේ ඔළුවට ගහන්නමයි හිතෙන්නේ. අනිත් එකා කිව්වා එපා යකෝ එහෙම හිතන්න කියලා. ඊට පස්සේ අර යකා කිව්වා නෑ යකෝ ගහන්නමයි හිතෙන්නේ කියලා. ඉතින් ගැහුවා. ඒ ගහපු පාර ඇතෙකුට ගැහුවොත් ඇතා චප්ප වෙනවා. ඒ ගහපු පාර සිනේරු පර්වත රාජයාට ගැදුනොත් පර්වතේ දෙකට වෙනවා. මුගලන් මහ රහතන් වහන්සේ දිවසින් දැක්කා. එසැනින් පහළ වුණා එතන. ඊට පස්සේ ඒ වෙලාවෙම පොළොව දෙබෑ කරන අර යක්ෂයා නිරේ ගියා. අහනවා ආයුෂ්මතුනේ ඔළුවේ දුන්නේ නැද්ද? මේ මොකද උනේ කියලා. ඊට පස්සේ භාවනාවේ නැගිටලා කිව්වා මේ මොකුත් නෑ ඔළුව නම් පොඩ්ඩක් කකියනවා වගේ කිව්වා. ඒක සාමාන්‍ය කන්නේ නේ. අච්චරියං ආවසු අද්භූතං ආයුෂ්මතුනි ආශ්චර්යයි. ඔය යක්ෂයා ගහපු පාර මන් දිවසින් දැක්කා. අස්තියකට වැදුනොත් ඇතා චප්ප වෙනවා. පර්වත දෙකට වෙනවා. එහෙව් පහරක් සාරිපුත්‍රයන් වහන්සේගේ සිරසට වැදිලා හිස පොඩ්ඩක් අකිනවා කියන එච්චරයි. කොයිතරම් අසිරිමත්ද. සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා දැන් අපි නම් කියලා ලකුණු ටිකක් දාගනිමු. සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා අනේ අපේ මොග්ගල්ලාණන් වහන්සේ කොච්චර ආශ්චර්යයිද. මම මෙතන ඉන්න පාංශු පිසාචයෙක්වත් මම දැක්කේ නෑ. අපේ මොග්ගලන් මහ රහතන් වහන්සේ මට ගහපු යක්ෂයෙක් දැක්කා. ඒ පහරේ වේගයක් දැක්කා. අපේ මොග්ගලන් ස්වාමීන් වහන්සේ කොච්චර 이르දිමත්ද කියලා. බලන්න ಗುಣ කියා ගන්න හැටි. හරි පුදුමයි. නිකලස් ගුණය කාරුණික ගුණය අසීමිතයි. ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගෝල නමක් හිටියා. ඒ ගෝල නමට මිනිස්සු පැහැදිලා කැවුම් අරන් ආවා. කැවුම් අරන් ආවට පස්සේ ගෝල නම ගමට ගිහිලා එන්නේ නැහැ. ඒතර මිනිස්සු කිව්වා ස්වාමිනී දැන් මධ්‍යහානෙත් ළඟයි. ඒ නිසා ඉක්මනට මේ ඔබ වහන්සේලවත් කැවුම් වළඳන්න නැත්නම් අපරාධයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ සංඝ පිරිසත් එක්ක කැවුම් වැළඳුවා. අර ගමට ගිය හාමුදුරුවෝ ආවා. ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අයනවලු සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා මේ ආයුෂ්මතුනි කැවුම් වාගයක් ගෙනාවා. ඉතින් ආයුෂ්මතුන් එන්න පරක් වුණ නිසා අපි වැළඳුවා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් එයාට හරි ගියේ නෑ. ඒ ස්වාමීන් වහන්සේ කියනවා කවුද ඉතින් ওই පැණි රස කණ්ඩා කැමැති? ඒක කිව්වේ නෝක් කඩුවට. ඒක පාපයක්. සාරිපුත්ත මහ රහතන් වහන්සේ විශේෂයි. මේ ලෝකයේ ඉන්න සියලු දෙනාටම දෙන දානේ පුහුදුන් ජනතාවට දෙන සියලුම දාන ඔක්කොටම දාන් දෙනවා අවුරුදු 100ක්. ඒ දානේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට ඇඟිලි එකතු කරලා වඳින වන්දනාවෙන් 1000න් පංගුවක් තරම්වත් වටින්නේ නැත්තම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ විශේෂ වචනයක් කියොත් කොහොමද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ කරුණාවෙන් කල්පනා කළා මේ පාපේ මෙයා රැස් කරගත්තේ හේතුවක් නිසා. ඒ නිසා මං අද ඉඳලා කැවුම් වළඳන්නේ. පිරිනිවන් පානකල් කැවුම් වළඳලා නැහැ. ආශ්චර්යයි. ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේට හරි වැඩි ස්වාමීනි මේ සාරිපුත්තයන් වහන්සේ කැවුම් වළඳන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා සාරිපුත්තගේ සසර පුරුද්දක් යමක් අතෑරියොත් අතෑරියම තමයි. සාරිපුත්තයන් වහන්සේ යමක් අතෑරියොත් අතෑරියමයි. සසරෙත් ඔහොමයි.
දවසක් මේ සාරිපුත්තයන් සසරේ නාගයෙක් වෙලා ඉපදිලා ඒ නාගයාට කරපු අකටයුත්තකට මෙයා නාගයා දෂ්ට කළා. එතකොට මන්තර වෛද්‍යවරී අර නාගයන් ගෙනල්ලා නාගයා ඉස්සරහ ගිනි ගොඩක් ගහලා නාගයාට කිව්වා එක්කෝ විසෝරවන්න නැත්තම් ගින්දරට පනින්න කියලා. එතකොට අර නාගයා කල්පනා කරනවා මේ මං බැහැර කරපු දෙයක් ආය ගන්නෙ ඒ නිසා මං විසෝරවන්නේ නැහැ කියලා. අර නාගයා ගින්නට පැනලා තියෙනවා. යන්නේ අතෑරියොත් දෙයක් අතෑරියම තමයි. ඒ නිසා අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඒ වගේ කෙනෙක්. කැවුම් වළඳලා නැහැ. හරිය ලෝසක ස්වාමීන් වහන්සේ මහාන කරගත්තේ. ඊළඟට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කොච්චර පින්වන්තයිද කියනවා නම් අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයේ අවදියේ දාව ඉපදුන රාහුල කුමාරයා මහාන කරන්න දෙන්නේ කාටද? සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. අපේ රාහුල ස්වාමීන් වහන්සේට මොනවා හරි ගැටලුවක් ආවොත් එහෙම ඉස්සල්ලාම දුවගෙන යන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට නෙවෙයි. මොගලම් මහරහතන් වහන්සේ ළඟට නෙවෙයි. බාප්පා ආනන්ද ස්වාමීන් වහන්සේ බාප්පා ළඟට නෙවෙයි. කවුරු ළඟටද යන්නේ? යසෝදරාව දවසක් ලෙඩ වෙලා මෙහෙණිය බඩේ කැක්කුමක් හැදිලා. මේ පැණි මේ අඹයි යුස තමයි බඩේ කැක්කුමට දෙන්න ඕනේ. රාහුල ස්වාමීන් වහන්සේ ඒක දැනගෙන ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන්නේ කාටද? සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා මේ පැණි මේ අඹයි අරන් ඇවිල්ලා රාහුල ස්වාමීන් වහන්සේට දෙනවා. රාහුල ස්වාමීන් වහන්සේ යසෝදරාවට දෙනවා. පුදුමයි. ලෝසක ස්වාමීන් වහන්සේට දාන්නේ නැතුව තමන්ගේ අතේ දානේ පාත්‍රේ තියාගෙන වළඳන්න කියනවා. ලෙඩ වෙච්ච ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා තමන්ගේ අතින් උපස්ථාන කරනවා. හරියට උපස්ථාන කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපති කියන්නේ රාජ්‍යයක අද කාලේ ඒවා නැති නිසා අපිට තේරෙන්නේ නැහැ. සියලුම යුද කටයුතු අරුබුද සංසිඳ වෙනවා ඔක්කොම රජුරෝ බාර දෙන්නේ සේනාධිපතිට. ඒ වගේම බුද්ධ ශාසනයේ සියලු අරුබුද සංසිඳවන කෙනා කවුද? සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. දෙවියෝ බ්‍රහ්මයෝ කොයි තරම් කෝටි ප්‍රකෝටි ගාණක් උන්වහන්සේ භාවනා කරනකොට වටේ වැඳගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ ශාසන අරුබුද සංසිඳවන්න යවන්නේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. ප්‍රශ්න විසඳන්න හොඳම කෙනා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. පුදුම කෙනෙක්. ඒ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ගුණ මෙච්චරයි කියලා කියන්න බෑ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ මල්ලිලා 3 දෙනාම මහණ වුණා. උපසේන මහරහතන් වහන්සේ, මහා චුන්ද මහරහතන් වහන්සේ, ඊළඟට කදිරවණී රේවත රහතන් වහන්සේ, චාලා, උපචාලා, සිසු උපචාලා. ඒ අයගේ ඒ නංගිලා 3 දෙනා. යාලා කසාද බැඳලා දරුවෝ හිටියා. ඒ දරුවොත් මහණ වුණා. මේ බුද්ධ ශාසනයේ මුළු පවුලම අරහත්ත්වයටපත් වුණා නම් මඟඵල ලැබුවා නම් සාරිපුත්ත මහරහතන්. ඥානෙ අවසාන මොහොත දක්වාම අම්මා බමුණු ආගමේ. ප්‍රඥාව. ඇයි සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි කාලේ දන්නේ. දිවසින් බැලුවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආයුෂ ඉවරයි. ආයුෂ අවසන් වෙගෙන යනවා. සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ ළඟට වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම පිරිනිවන් පානවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දිවසින් බැලුවා හැම බුද්ධ ශාසනයකම අග්‍ර ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේට කලින් පිරිනිවන් පාලා තියෙනවා. ස්වාමීනි මම පිරිනිවන් පානවා. සාරිපුත්ත අවසාන මොහොතේ දහම් දෙසන්න. සවැත් නුවර ජේතවනයේ ආකාශයේ 이르දි ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසුවා. දහම් දෙසලා ඒ ආකාශයට පැන නගිනකොට මගේ ශාස්ත්‍රුන් වහන්සේට නමස්කාර වේවා කියා කියන අහසට යන්නේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේට නමස්කාර වේවා කියලා ආකාශයෙන් පහළට බැහැලා ගන්ධ කුටි දිගා වෙලා බුදු සිරුපතුල අල්ලගෙන ඉඹිනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. මට අමෘතේ දන් දුන්නේ බුදුරජාණන් වහන්සේ කියලා. ඒ තරම් ගුරු ගෞරවය. අස්සජී මහරහතන් වහන්සේ ඉන්න දිශාවටත් වඳිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ තේජස නිසා
අපේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඉස්සරහ ඉන්න බෑ කියලා කැලේට ගියා. තරන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේට සංඝයා මනාපයි. ඊට පස්සේ වන්දනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගන්ධ කුටියෙන් එළියට ඇවිල්ලා අත් දෙක එකතු කරගෙන දක්ෂිනාවර්තව ගන්ධ කුටිය වටේ 3 වතාවක් ප්‍රදක්ෂිනා කරනවා. ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊට පස්සේ ගන්ධ කුටිය ඉදිරියට ඇවිල්ලා දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කළා. සවැත් නුවර ආනන්ද බෝධිය පැත්තෙන් දොරටුවෙන් පිටත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ගන්ධ කුටියෙන් එළියට ඇවිල්ලා සංඝයාට කතා කරනවා. පින්වත් මහණෙනි, ඔබගේ ශ්‍රේෂ්ඨ සහෝදරයා පිරිනිවන් පාන්න යනකොට පිටිපස්සෙන් යන්නේ නැද්ද? අර සවැත් නුවර හිටපු ස්වාමීන් වහන්සේලා ඔක්කොම කුටියෙන් එළියට ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිටිපස්සෙන් වැඳගෙන යනවා සවැත් නුවර. අද සවැත් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා මේ මාර්ගය දකිනකොට එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් වැඩියේ මේ මාවතේනේ කියලා හිතන මවා ගන්නකොට කොච්චර සංවේගයක් ඇති වෙනවද? ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිටිපස්සේ සංඝයා වඩිනකොට මිනිසුන්ට ආරංචි වෙලා සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පාන්න යනවා කියලා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිටිපස්සේ මිනිස්සු යනවා. විශාල ජන ගංගාවක් සවැත් නුවරට එකතු වුණා. ඒ එකතු වෙච්ච පිරිසට සාරිපුත්ත මහරහතන් වහන්සේ දහම් දෙසලා නැවැත්තුවා. 500ක් සංඝයා පිරිවරාගෙන අම්මා ඉන්න පැත්තට ගියා නාලන්දාවේ. අම්මා තවම දහමට නැහැ. ගෙදර පනෝපු ආසනවල හිටියේ එදා රෑ ලේ අතිසාරය. සාරිපුත්ත මහරහතන් වහන්සේට ලේ බඩ යෑමනාවක් හැදිලා තියෙනවා. මේ පඩික්කමකින් මේ ඒ ලේ අයින් කරනකොට ඊළඟ පඩික්කම පිරෙනවා කියනවා. මහා මුනිවරුන් රෝගාබාධ වලින් පෙළුණා නම් අපි ගැන කවර කතාවද? උන්වහන්සේලාගේ හිතට දුක නැහැ. සාරිපුත්තයන් වහන්සේ ලෙඩ වෙලා අද පිරිනිවන් පානවා කියලා ආරංචියට මහා බ්‍රහ්මයා ඇවිල්ලා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට වඳිනවා. සතරවරන් දෙවියෝ, සක්‍ර දේවේන්ද්‍රයා, අම්මා ඔක්කොම බලාගෙන ඉන්නවා. ඇවිල්ලා කිව්වා "ඇයි ස්වාමීනි? කවුද ඔය?" කිව්වා "ඔය තමයි මහා බ්‍රහ්මයා, සතරවරන් දෙවියෝ." වැඳ වැටුණා මගේ පුත්‍රයාන්ට එහෙමත් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද? දහම් දෙසුවා, සෝවාන් වුණා. අවසාන මොහොතේ අම්මව දහමට ගත්තා. මුළු පවුලම මඟපල ලැබුවා. සසරේ අම්මලා පෙරේතයෝ වෙලා ඉන්න අයට සාරිපුත්ත මහරහතන් වහන්සේ දන් දීදී කොච්චර පින් දීලා තියෙනවද? ඒකයි කවුරු හරි බුද්ධ ශාසනයක පැවිදි වුණොත් 7 වර්ගයටම යහපතක්. උන්වහන්සේ දැන් පිරිනිවන් පෑවා. පිරිනිවන් පානකොට මහ පොළොව කම්පා වුණා. අහස විදුලි කෙටුවා. දිව්‍ය බෙර පැලිලා ගියා. මේ බුද්ධ ශාසනේ පළවෙනි ශ්‍රාවකයා, අග්‍ර ශ්‍රාවකයා, ධර්ම සේනාධිපති, ධර්ම පුරෝහිත, ඒ වගේම ප්‍රඥාවෙන් අග්‍රේසර, නිහතමානී ගුණයෙන් බබලන ඒ නිකලෙස් සිත් ඇති බුදුරජාණන් වහන්සේගේ මුව මඩලින් උපන් දරුවා සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පානකොට මහ පොළොව කම්පා වුණා. 500ක් රහතුන් අනිත්‍ය සංයුත්තේ සිතෙන් මෙනෙහි කරලා උන්වහන්සේ සඳුන් දර සෑයේ ආදාහනය කරන දවස් 7ක් පූජෝපහාර කරලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහයට මලක් පූජා කරන්න ඕන කියලා දවසක්. ඒ දවස් 7 ඇතුළත කුසදරු අම්මා කෙනෙක් එනවා. මිනිසු පිරීලා ඒ ආදාහන කටයුතු වලදී කුසදරු අම්මා කෙනෙක් මිනිසු මෑත් කර කර එනකොට ආකාශයෙන් සක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු දෙවිවරු විශාල ආලෝක වලින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහයට වඳින්න ආවා. ඒ එළි දැක්ක ගමන් මිනිස්සු පිටිපස්සට බය වෙලා විසි වුණා. ඇත්තටම අදටත් හරියට දේවතා එළියක් දැක්කොත් මිනිස්සු බය වෙනවා. ඒ තරම් ප්‍රභාස්වරයි. සිත සලිත වෙනවා. මිනිස්සු පිටිපස්සට යනකොට කුසදරු අම්මා බිමට වැටුණා. මිනිස්සු දන්නේ අර අම්මා පාගගෙන පිටිපස්සට ගියා. අර කුසදරු අම්මා මැරුණා. ටික වෙලාවක් යනකොට ආකාශයේ විශාල දිව්‍යාංගනාවක් රත්තරන් මල් පොදියක් අතේ තියාගෙන එනවා. මිනිස්සු අහනවා දේවතාවිය කවුද කියලා. කියනවා පොඩ්ඩක් ඈතේ නොන් ඔය මැරිලා ඉන්න අම්මා තමයි මං කිව්වා. සඳුන්දර සෑය ආදාහනය කළේ. සඳුන්දර සෑය ඔක්කොම දැවිලා ඒ සඳුන් රන් සලුව මෑන්ත් කරනකොට මෙන්න මෙච්චරක් ධාතුන් වහන්සේලා. මෙච්චරයි.
රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ ගණන් නැහැ. බුදු කෙනෙක්ගේ විතරයි. පෙරහංකඩේට ධාතුන් වහන්සේලා වඩම්මගෙන සිවුරයි පාත්‍රය අරන් චුන්ද ස්වාමීන් වහන්සේ එනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කුටියේ වැඩ ඉන්නවා. ආනන්ද ස්වාමීන්ගේ යාළුවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. සාරිපුත්තයන් වහන්සේ පිරිනවම් පෑවා කියනට පපුව හිර වුණා. ඊට පස්සේ කිව්වා ආයස්මතුම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියන්නේ. ගාන්ධ කුටිය ඇතුළට ගියා. චුන්ද ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ පිරිනවම් පෑවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මං ඔක අහපු ගමන් මගේ පපුව හිර වුණා මට කර කියා ගන්න දෙයක් නැහැ කිව්වා. මට මොකද්ද වුණා කිව්වා. ඇයි ආනන්ද සාරිපුත්ත පිරිනවම් පෑවේ ඔබේ සීලය අරන්ද? සමාධිය අරන්ද? මං කියලා නැද්ද ජාන්තං ජාතං භූතං සංකතං පලෝක ධම්මා හටගත් දේවල් නැතිලා වෙනසිලා යනවා කියලා. ඒව වෙනස් කරන්න බෑ කියලා ධර්මය අහලා නැද්ද? තමාට තමා සරණ කරගන්න. දෙන්න ඔය ධාතුන් වහන්සේලා කියලා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පෙරහංකඩින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට ගන්නවා. මේ ලෝකයේ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා බුදු කෙනෙක් අතින් ස්පර්ශ කළ වර්ණනා කළා නම් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මුගලන් දෙනව පිරිනවම් පෑමට පස්සේ පින්වත් මහණෙනි මේ සංඝ පිරිස පාළුයි කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ යම් දිශාවක වැඩ ඉන්නවා නම් ඒ පැත්ත බලන්නවත් දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ රත්තරන් කරඬුවක් ශ්‍රී හස්තයට අරන් ඒ ශ්‍රී හස්තේ රන් කරඬුව මවලා ධාතුන් වහන්සේලා තැන්පත් කළා රන් කරඬුව වහලා සෑයක් හදන්න කිව්වා. ඒ සෑය සවැත් නුවර අදටත් තියෙනවා. ඊට පස්සේ කාලේ රාජගිරියට වඩම්මලා රාජගිරියේ තිබුණා. රජගහ නුවර. ධර්මාශෝක රජුරෝ ඒ සෑය දෙබෑ කරලා රන් කරඬුවෙන් බුදුරජාණන් වහන්සේ මවපු රන් කරඬුවෙන් අර ධාතුන් වහන්සේලා අරන් ඒ ධාතුන් වහන්සේලා තිබිලා තියෙනවා අඟලකට පොඩ්ඩක් අඩුයි. චූටි කෑලි නෙවෙයි. මේ අඟලකට පොඩ්ඩක් අඩු හොඳ ධාතුන් වහන්සේලා කිහිප නමක් සඳුන්දර කෑලිත් එක්ක ලී පෙට්ටියක් ඇතුලේ තිබිලා තියෙනවා. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සාංචි අග්‍ර ශ්‍රාවක සෑය හදලා තියෙනවා. ලංකාවෙත් තැන් තැන් කිහිපයකට ධාතුන් වහන්සේලා ලැබිලා තියෙනවා. අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ එහෙම කෙනෙක්. ධර්ම පුරෝහිතයි. අදට උන්වහන්සේ ජීවමාන කරලා අත් දෙක එකතු කරලා වැන්දොත් පුහුදු මිනිස්සු 100,000 ගානකට අවුරුදු 100ක් වඳිනවට වැඩිය පින් රැස් වෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිහි කරගෙන දන් දෙන්න. සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිහි කරගෙන පින් කරන්න, වඳින්න, පුදන්න. අපේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කියලා ගුණ සිහි කරන්න. දරුවන්ට අකුරු ගන්නනකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ නම කියලා පින් දෙන්න. අපි ප්‍රඥාවෙන් දුර්වල වෙලා ප්‍රඥාව පිණිස සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගුණ සිහි කරන්න. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගුණ ඇහෙනකොට හිතට දැනෙන්නේ නැත්නම් ඒක පව්කාරකමක්. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගුණ ඇහෙනකොට හිතට දැනෙනවා නම් ඒක වාසනාවක්. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන හිතලා ඇස්වලට කඳුලක් වුණනවා නම් ඒක වාසනාවක්. අද වාගේ පුම් පොයේ දවසක තමයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේට নমස්කාර වේවා. අපේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කළාද ඒ පරම පවිත්‍ර සී සද්ධර්මය අපට අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. අද එල්පුර 15ක පුණ පොහෝ දින සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිනිවන් වැඩි දිනය සිහිපත් කරමින් මේ මාළඹේ මේ බුදුපසේ බුදු අරහන්තක මාලිගාවේ සිට අපි දිනේ පුරා සංඝානුස්සති වඩනවා, බුද්ධානුස්සති වඩනවා, ධම්මානුස්සති වඩනවා. පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශනේ ශ්‍රවණය කරනකොට කියුණා සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ හැඩය පිළිබඳව අතිශයින්ම සත්‍යයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේලාගේ
ධාතුන් වහන්සේලා යමෙක් වන්දනාමාන කරනවාද හිතෙම දිවා රාත්‍රියේ ආරක්ෂා කරන වග සුසීම බ්‍රහ්මරාජයා සඳහන් කොට තිබෙනවා. අම්පාර ප්‍රදේශයේ තිබෙනවා බුද්ධංගල රජමහා විහාරස්ථානය, බුද්ධංගල ආරණ්‍ය සේනාසනය. එහි චෛත්‍යයක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් තහවුරු කරන ලද දඹරන් කරඬුවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩ සිටිනවා. චෛත්‍ය ගර්භයේ වැඩ සිටින්නේ හැම පොසොන් දවසකටම මේ ධාතුන් වහන්සේ චෛත්‍ය විවෘත කරලා එළියට වඩම්මනවා. හරි ආශ්චර්යයක්. මේ ධාතුන් වහන්සේලා දින 3ක් පුරාවට ප්‍රදර්ශනය කරනවා. පොසොන් දවසේ සිට දින 3ක්. ඔබට ඊළඟ පොසොන් දවස් වෙනකොට මේ අදහස ඇති වේවි. ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයටමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ හැඩය. අපි নমස්කාර කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට. උන්වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු